අයිබන් බොහොම ආදරෙන් සෙනෙහසින් ඔබව අපේ අතුලාන්තයේ සජීව සංවාදය වෙනුවෙන් පිළිගන්න කැමැති. අද අපේ හමුවීමේ ප්‍රධානතම නිමිත්ත තියෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පූර්වගාමී පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව. ඒ ඔස්සේ ආර්ථිකමය වශයෙන් ඒ වගේම රටේ ආයෝජන ශාස්ත්‍රය ඇතුලේ අපිට තියෙන හීන නෙවෙයි බලාපොරොත්තු සම්බන්ධව අද අතුලාන්තයේ අපි පළල සංවාදයකට සූදානම් වෙන සිටිනවා. කලා ජගත් රාමනායක මැතිතුමන්ට විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ලෙස රටේ ගෞරවය සහ කීර්තියද සුරක්ෂිත කරමින් ඒ වගේම එතුමන්ලාගේ විදේශගත ජීවිතය රටට කීර්තියක් ගෙන දෙන සහ අපිට බොහොම ආඩම්බරෙන් කතා කළ හැකි චරිතයක් ජගත් රාමනායක මැතිතුමන්ට අපි ආරාධනා කළා. අපි මේ දකින එතුමන් බොහොම ආදරෙන් ඔබතුමන් පිළිගන්න. අයිබෝන්. ජගත් රාමනායක මැතිතුමනි, දැන් රයිගම් ව්‍යාපාර සමූහය නම් මොනවද ව්‍යාපාර කටයුතු විදිහට කරන්න කියලා රටේ අය දන්නවා. එතුමන්ලා මේ ගැන අපිට නිතර මතක් කරන නිසා ඔබ ටික කාලයකට පස්සේ අපි මුණ ගැහිලා මෙලෙස කතා කරන්නේ. මම කැමැති මේ කතා කරන්නේ කවුද කියලා අපේ ආදරණීය ප්‍රේක්ෂකයා දැනගන්නවා නම් ව්‍යාපාරිකයෙක් විදිහට අද ඔබ ජපානයේ ඉන්න තැන කොතනින් පටන් අරන් කොයි දක්වා ගමනක් ඔබ ඇවිල්ලා තියෙනවද? කියන්නේ මේ ශ්‍රී ලාංකිකයෙකුට ලෝකයේ වෙළඳපළ ඇතුළේ ලද හැකි ජයග්‍රහණය පිළිබඳ ඔබතුමා හොඳ අත්දැකීමක් සහ අපි ආදර්ශයක් විදිහට දකිනවා. මම කැමතියි ඒ ගැන ඔබ මුලින් යම් සඳහනක් කරනවා නම්. ඔව් නෑ, ඇත්තම මගේ ව්‍යාපාරය මේ වාහන ජපානයේ ඉඳන් ලෝකයේ වෙනත් රටවල් වලට අපනයනය කිරීම. මම අද එම අපනයනය කරන ශ්‍රී ලාංකිකයේ සංගමයේ සභාපති හැටියට කටයුතු කරනවා. මම ඇත්තටම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල තියෙන සම්බන්ධතාවයත් මේ මෝටර රථ ව්‍යාපාරයත් අතර තියෙන සම්බන්ධතාවය පොඩ්ඩක් ඔබ එතන විශේෂ දෙයක් තියෙනවා මම ඒක කියන්න ඕනේ කියලා හිතුවා. ඇත්තෙන්ම බ්‍රිතාන්‍යයේ තමයි වාහන දකුණු පැත්තෙන් එළවන වාහන වම් පැත්තේ තීරුවේ ගමන් කළ යුතුයි කියන නීතිය මුලින්ම ඉදිරිපත් කරේ. එතකොට බ්‍රිතාන්‍යය ඉදිරිපත් කරපු මෙම නීති ඒගොල්ලෝ පසු කාලයේදී අත්පත් කරගත්ත රටවල් වලත් එම නීතිය දිගටම පවත්වාගෙන ගියා. ඒ නිසා ලෝකයේ ගොඩක් රටවල් වල දකුණු පැත්තෙන් වාහන පදවීම පටන් ගත්තා. ඉතින් ඒ එක්කම ජපානයත් දකුණු පැත්තෙන් පටන් ගැනීමත් එක්ක තමයි මෙම දකුණු පසින් හදපු නීති රීති ලෝකයට ප්‍රචලිත වුණේ. ඒ එක්කම මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 53ෙම වගේ මේ නීතිය තමයි බලපාන්නේ. ඉතින් ජපානයේ අපි ශ්‍රී ලාංකික මම සමග තවත් විශාල ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මේ වාහන අපනයන ශාස්ත්‍රයේ ජපානයේ 2000ක් විතර වගේ යැපෙන්නන් ජපානයේ ජීවත් වෙනවා. මේගොල්ලෝ මේ අය හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් එක්ක තමයි. ඒ රටවල් මොකද දකුණු පැත්තෙන් පදරිය පදවන්න නිසා ජපානයේ වාහන වලට සෑහෙන ඉල්ලුමක් මේ රටවල තියෙනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ ඒ නිසා අපි නිතරම ගනුදෙනු කරන රටවල් අතර මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ එතන ඉන්න ජපානයෙන් වාහන අපනයනය කරන අපනයනකරුන් අතර ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් විශේෂයෙන් කැපී පෙනෙන මුළු ජපානයේම පාවිච්චි කරන ලද වාහන අපනයනය කිරීමේ විශාල ප්‍රතිශතයක් ශ්‍රී ලාංකිකයන් අතේ දැන් ඇඳිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ තියෙන අප ලැබුවා වූ මේ මෙච්චර කාලයක් අපි මේ කරපු ව්‍යාපාර වලින් ලැබූ මේ එක්ස්පීරියන්ස් එක නැත්නම් අත්දැකීම මේවර ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයෝ සහයම ව්‍යාපාරිකයන් ඇතුල් වෙන වෙලාවේදී අපිට මේ රටේදී ඒක ඉදිරිපත් කරන්න උදව් කරන්න පුළුවන්. ඒ එක්කම අර ඉස්සෙල්ලා කතා කරා වගේ අපේ වරාය ඉදිරිපත් වෙලා තිනවා හම්බන්තොට වරාය මේ වාහන ව්‍යාපාරයේ ඉතාම වැදගත් සම්දිස්ථානයක් වෙනවා. මම ඉදිරියේදී මේ වැඩසටහනේදී ඒක ගැන පොඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරිකයන් රටට පැමිණීම මං හිතන්නේ අපිට විශේෂ සිද්ධියක් තමයි. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට වීඩියෝ පටියක් හෝ මේ අන්තර්ජාලයේ පෙන්වන එක නෙමෙයි. ඇත්තටම අපිට මේ අයට ඇත්ත ලංකාව පෙන්වන්න හම්බ වෙන එක මං හිතන්නේ ඉතා විශාල වාසනාවක් කියලා මං හිතනවා. දැන් ඔබතුමන්ලා ව්‍යාපාරිකයෝ විදියට පොදු රාජ්‍ය මණ්ඩලයේ කලාපයත් එක්ක ගනුදෙනු කරනවානේ. ඇත්තටම පොදු රාජ්‍ය මණ්ඩලයේ මේ රටවල් අපි දැතුළු 54 අපි හැර ඉතුරු 53 මොන විදිහේ වෙළඳපොළ තත්වයක්ද ගොඩ නැගෙන ආර්ථික තියෙනවද ඇත්තටම මේ රටවල් වල? ඇත්තෙන්ම එක මට්ටම් තියෙන. ඇත්තටම අපි ගත්තොත් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ ගත්තොත් අපිට වඩා ගොඩක් ඉහළින් ඉන්න රටවල් තියෙනවා. ඒ වගේම ඇෆ්‍රිකාව වගේ ඒ පැත්තේ රටවල් ගත්තොත් අපිට වඩා පල්ලෙහා තත්ත්වයේ තියෙන රටවල් තියෙනවා. අපිත් එක්ක සමාන්තරව ගමන් කරන රටවල් තියෙනවා. ඒක නිසා මං හිතන්නේ අපිට හැම රටක් එක්කම ගනුදෙනු කිරීමේ හැකියාවක් ලැබෙනවා මේ සංගමේ කට්ටියත් එක්ක අපි එකතු වෙලා වැඩ කරන්න ගත්තොත්. ඒ එක්කම
පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වල හැම දිනකටම වගේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්. ඒක තමයි එක විශේෂත්වයක් ශ්‍රී ලාංකිකයන්ට මේ ව්‍යාපාරේ රැඳිලා ඉන්න පුළුවන් ජපානයේ. මම හිතන්නේ ඒ නිසා අපේ ලංකාවේ ඉංග්‍රීසි භාෂාව සෑහෙන දුරට ප්‍රචලිත නිසා අපේ ව්‍යාපාරිකයින්ට මේ එන ව්‍යාපාරිකයින් සමග ගනුදෙනු කිරීම ඉතා පහසු වෙනවා අනික් රටවල් වලට වඩා. කියන්නේ sannivedana ගැටලුවක් නෑ. මොකද බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක ජාතික භාෂාව ඉංග්‍රීසි භාෂාව අපි රටවල් ගැන අධ්‍යයනය කරනකොට ඒ බව පැහැදිලි වෙනවා. ජගත් රාමනායක මැතිතුමනි, ලංකාව ගැනද ඔබ ලෝකයේ විවිධ රටවල් එක්ක ව්‍යාපාරික වශයෙන් ගනුදෙනුවක් තියෙනවා. අපි ගැන මොකක්ද ඔබ ගනුදෙනු කරන රටවල් වල මිනිස්සු කතා කරන්නේ? අපි ගැන හොඳ චිත්‍රයක් ඒ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවද? නෑ, ඇත්තෙන්ම ශ්‍රී ලංකාව කියලා කිව්වහම හැම රටකම දන්නේ නෑ. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හොඳ අවස්ථාවක්. මේ රටක නායකයෙක් තව රටකට ගියාම ඒ රටේ ඉන්න ජාති හැමෝම බලන කොහෙද අපේ රටේ නායකයාද ගිහිල්ලා ඉන්නේ කියලා. එතකොට ඒ රටේ ප්‍රවෘත්ති වලට ලංකාව ගැන පෙන්නනවා. ඉතින් රට ගැන දැන ගැනීමට මම හිතන්නේ ලොකු මේ පාර රටවල් 50 ගානක 60 ගානක මේ තොරතුරු යෑමත් සමග ලංකාව ගැන විශේෂ අවධානයක් ඒ රටේ ඇති වෙනවා. ඉතින් ලංකාව ගැන දන්න රටවල් තියෙනවා. ඇත්තටම මේ අපේ මේ ගනුදෙනුවත් එක්ක අපි කිට්ටුව තිබෙන රටවල්, ලංකාවත් එක්ක මොන හරි සම්බන්ධකමක් තිබිච්ච රටවල් ශ්‍රී ලංකාව ගැන දැනගත්තත් අර මේ රවි මහත්මයා කිව්වා වගේ අපිට වඩා දුප්පත් රටවල්, කියන්නේ අපිට වඩා අවුරුදු 10ක් 15ක් පස්සේ ඉන්න රටවල් අපි දිහා බලලා අපි වගේ වෙන්න ඕනේ කියන රටවල් තාම මේ 53 ඇතුළේ ඉන්නවා. ඉතින් මම මේ වාහන ගැන පොඩ්ඩක් සම්බන්ධකම තියෙන නිසා මම පොඩ්ඩක් ඒක ගැන කියන්න. අපේ රටේ තියෙන පාවිච්චි කරපු වාහන මිලදී ගන්න කැමති රටවල් මේ අතර ඉන්නවා. මොකද ඒ වගේ පරණ වාහනවල පරණ වාහන පාවිච්චි කරලා ඒ වාහන ඒ රටවල් වල ප්‍රසිද්ධ වීම නිසා ඒ පරණ වාහන නැවත මිලදී ගන්න ජපානයෙන් ඉල්ලනවා. ඉතින් සමහර වෙලාවට ජපානයේ එච්චර පරණ වාහන නැහැ. ඒ වුණාට අපේ රටේ පාවිච්චි කරන හැමෝම දන්න ඔය ජර්නි වගේ කියන බස් වලට එහෙම ජමයිකා අසල තියෙන බටහිර ඉන්දිය කොදෙව් දූපත්වල පුදුම ඉල්ලීමක් තියෙනවා. මොකද ඒ රටවල් වල ඒවට අවස්ථර අමතර කොටස් සහ ඒව ගැන දැනීමක් තියෙන අර වැඩි තාක්ෂණයක් අවශ්‍ය නැතුව හදාගන්න පුළුවන් මේකම තියෙන නිසා ඒවට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් අපේ රටේ වාහන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අලුතෙන් ගේන නිසා පාරවල් ඉඩමදි වෙනවා. එතකොට මේ පරණ වාහන වලට මොකද වෙන්නේ කියන එක. මම කියන්නේ ඒවටත් අපිට ඇත්තටම වෙළඳපොළක් හොයාගන්න පුළුවන් වෙන්නේ ඉඩ තියෙනවා. මොකද ඒවටත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා. කියන්නේ අපේ ඔළුවේ තිබෙච්චම නැති අලුත්ම අදහසක් මේ කල්පනා වෙන මම හිතන ඔබතුම අපි සියලු දෙනා තුළ මේක ටිකක් අමුතු පණවිඩයක් බවට පත් වුණා. කොහොමද අපි මේක කරනවා නම් කරන්නේ? දැන් අපි ළඟ තියෙන ඒ වාහනේ එහෙමම දෙනවද නැත්නම් මොකක් හරි පොඩි රීකන්ඩිෂන් වැඩකට අපි යනවද? කොහොමද මේ වෙළඳපොළ අපි නිර්මාණය කරගන්නේ? ඔව්, ඇත්තටම දැනට මං හිතන්නේ මේ තියෙන වාහන අපේ වාහන ගැන තියෙන පළපුරුද්ද අපේ කාර්මිකයෝ අපේ මේ පේන්ට් කරන අය ගැන සෑහෙන වාහන මේ රිපෙයාර් කිරීම හරිම දක්ෂයි ලෝකේ අපි ගත්තොත්. මොකද අනික් රටවල් වල අලුත් කෑල්ලක් දානවා මිසක් රිපෙයාර් කරන්නේ නැහැ. නමුත් මම කිව්වා වගේ ඔය ඒ කියන වර්ගයේ වාහන වලට ඒගොල්ලෝ වැඩි ගාණක් දීලා ගන්න කැමති අලුත් වාහනයක් ගන්නවට වඩා. ඉතින් අපේ එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ නැවත අපනයනය කිරීමේදී ආනයනයේ ලොකු බද්දක් අය කරලා තියෙනවා ආනයනය කරනකොට වාහන වලට. ඒක නිසා වාහනේ මිල වැඩි වෙලා තියෙනවා. පරණ වුණත් වාහනේ මිල වැඩි වීමට එක හේතුවක් තමයි ආනයන බද්ද තියෙනවා. අපිට මොකක් හරි පහසුකමක් ලබා දෙන්න පුළුවන් වුණොත් අපිට කල්පනා කරලා මේ පරණ වාහනයක් රටින් පිට වෙනවා නම් ඒ වාහනය වෙනුවට තව වාහනයක් ගේනකොට ඒකට සහනයක් හරි මොකක් හරි විදිහක් තිබ්බොත් මම දන්නවා මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන් අපේ රටේ මේ තියෙන පරණ වාහන අවුරුදු 10ක් 15ක් පරණ වාහන වලට මේ එන රටවල් අතර ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ ඉදිරියේදී මේ වාහන තදබදී අලුත් වාහන ඇතුල් කිරීම ගැන කල්පනා කරලා බලනකොට ඒ පැත්ත ගැන අපිට කල්පනා කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ අපි පාවිච්චි කරපු වාහනයට ලෝකයේ තුල වෙළඳපොළක් නිර්මාණය කරගන්න මම හිතනවා මේ ආපු වැදගත්ම කතාව තමයි අපිට අවුරුදු 10ට වැඩි සිංගප්පූරුවේ අවුරුදු 5කට වැඩි පරතරයක් තියාගන්න බෑ. අපි ඔක 10ක් කිරුවොත් මේ වාහන වලට මෙතුමාට පහසුකම ලැබෙනවද? ඒක විකුණ ගන්න කෙනෙක් නැත්නම් ඒක අයින් කරනවා නම් එතකොට කාට හරි විකුණලා සල්ලි ගන්න පුළුවන්. ඇත්තටම සිංගප්පූරුවේ ඒ වගේ ක්‍රමයක් හඳුන්වා දුන්නා අවුරුදු 5කට වැඩි මේ පාරේ ඉදී ප්‍රශ්න නිසා අවුරුදු 5කට පස්සේ තියාගන්න බෑ. අලුත්ම බෙන්ස් කාර් එකව අවුරුදු 5 කෙනෙකුට අලුත් සිංගප්පූරුවේ ඒකත් ඒක අයින් කරන්නේ. ඒකත් අයින් කරනවා ඒ රටේ හැටියට අපිට ඇත්තටම මේ වෙළඳපළක් තියෙනවා. හැම වාහනයකම නෙමෙයි. අපිට ඩොලර් හම්බ වෙනවා නම් රටට මේක දීලා ගත්තොත් ලොකු දෙයක් නේ. ඔව්. ඒ කියන්නේ එතන ආණ්ඩුව එක්ක කතා කරලා වාහන ගෙනීම ගැන පොඩි සහනයකටත් යන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ සංජීව මේ අයවැය ගැන කතා කරන වෙලාව මම ඉතන කියලා කතා කරේ කටයුත්තක් මේක. මොකද අපිට පාරේ
මේ දවස් ටිකේම පැය කමාර දෙකක් යනවා කොළඹ ඉඳන් යන්නයි එන්නයි. මේ ඔක්කොම අතිරික්ත කාරණා නිසානේ. එතුමාගේ යෝජනාවට මම හිතන්නේ රජය දැන් මේ සම්බන්ධව අවධානය යොමු වෙලා තියෙනවා. මට ලැබිලා තියෙන තොරතුරු අනුව මොකද මියන්මාරයට වාහන අපනයනය කරන්න මෙහෙන් අවනයනය කරන්න බොහෝ ව්‍යාපාරිකයෝ ඉල්ලලා තියෙනවා. මම දැනට දන්න තරමට රජයේ සම්බන්ධව අවධානය යොමු කරගෙන සිටිනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ අයවැයෙන් ඒ සම්බන්ධව සාහනයක් ලැබෙන්නේ ඔව් ඒ අපි තිබ්බේ අර ගෙනාපු වාහන වරායි නවතිලා තිබිලා ඒගොල්ලොන්ට මේ ආනයන බදු ගෙවා ගන්න බැරි වාහන ප්‍රමාණයක් වරාහිර වෙලා තිබුණා. ඒ ටික මියන්මාර් වලට අරින්න කියලා තිබ්බා. නමුත් ඔය අපේ යෝජනාවක් හැටියට මේක අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ලංකාවේ තියෙන සංගමයත් ජපානයේ තියෙන සංගමයත් දෙකෙන්ම කියලා තියෙනවා. කියන්නේ අපේ රටේ ඉස්සර දෙයක් වෙලා තියෙන එක දීලා කීයක් කරේව ගන්න පුළුවන් නැක ලොකු දෙයක් කියලා. අතිරික්ත දෙයක් කරන ඉස්සර දෙයක් අංකවට අපේ තෙල් බිල 2005 850 තිබුණේ මිලියන. දැන් 6000කට නැගලා තියෙනවා මේ කාර් වල තෙල් කාලා. ඔය කාර් එක ගියොත් මේ තෙල් මිල වයින්නවනේ. අනිත් එක පරණ වාහන වගේ නෙමෙයි දැන් අලුතෙන් එන වාහන වල තෙල් ප්‍රමාණය හරියම තෙල් හොගක් වැඩ කරනවා. දැන් හයිබ්‍රිඩ් වගේ වාහනයක් වුණොත් අර පරණ මේ සාමාන්‍ය පරණ වාහනයකට වඩා දෙගුණයක් විතර දුරක් ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් මම හිතන්නේ මේ රටවල් වල එකමුතු අපිට ඒ පැත්තෙනුත් බලන්න පුළුවන් කියලා. අපි මේ කියන්නේ මෙන්න මේ විදිහේ කතිකාවතකට මේ අදහස් ගැන අපි කියන්නේ ප්‍රශ්නෝත්තර මේ කතිකාවතකට යන එක වටිනවා. දැන් අර එක විශේෂ වාහනයක ඉසුසු ජර්නි වාහනේ නේද මොකද මොකද උට හේතුවක් තියෙනවද ඒ වාහනේ ගැන හිතන්නේ? ඇත්තටම ඉසුසු ජර්නි බස් එක කියන්නේ ඒක රටක පාවිච්චි කරනවා මේ මගේ ප්‍රවාහනය සඳහා පොඩි දූපත් රටවල්. ඉතින් ඒගොල්ලොන්ට ඒ වාහනේ ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. දැනට වුන් කොහෙන් හරි එහෙම ගන්නවද පාවිච්චි කරපුවා? ඇත්තටම බොහොම අමාරුවෙන් ජපානයෙන් හොයලා ගන්නවා. කියන්නේ කලාතුරකින් කොහේ හරි අයින් කරලා තිබිච්ච එකක් වගේ එකක්. නැතුව ඒ වාහන එකතු වෙච්ච රටවල් නෑ හොයාගන්න. ලංකාවේ තියෙනවා ගොඩක්. ඒ දවස්වල ඉඳන් ගෙනාපු වාහන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි හොයලා එකතු කරලා ගන්න තැනක් නෑ. ඒ කියන්නේ Toyota Coaster ජර්නි කියන බස් පරණ බස් වලට සෑහෙන ඉල්ලුමක් ඇෆ්‍රිකාවේ රටවල් වලත් තියෙනවා. රවිලියනක මැතිවනේ මේ අදහස ගැන මොකද ඔබතුමාට හිතෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මම මේ කියනකොට කල්පනා කරේ ඒකත් මේ අලුත් දෙයක්. ඒක නිවුස් එකක්. හැබැයි මේ කියන කතාව ගැන දැන් මේ මම කාලෙකට ඉස්සෙල්ලා අප්‍රිකාවේ මේ කෙන්යාවේ නයිරෝබි නුවර මේ 504 පාවිච්චි කරනවනේ හරියට. මේ 504 කියලා අපි හොඳට ජනප්‍රිය ෆෝජෝ එක ඒවා ෂෝක් එකට වැඩ කරනවා. දැන් මෙහෙ තියෙනවා එහෙට යවනවා නම් ඕන තරම් වාහන ඒවා මිනිස්සු දැන් දුවන්නේ නැහැ. වෙන පළවත්ත දෙයා එක පේලියට තියෙනවා උදේ හවස. නෑ මම කියන්නේ මොකද දැන් අපේ සමහර ලාවට ඒවට ස්පෙයා පාර්ට්ස් අපේ නැහැ. සමහර ලාවට අපේට අලුත් වාහන ඇවිල්ලා අලුත් ඒවා ගෙන්නගෙන මේ ඒවට දැන් ඒ ඔළුව යන්නේ එතෙන්ට සමහර ලාවට ඒ රටවල් වල ඒවට තාක්ෂණය හැදිලා ඇති. ඒවට ස්පෙයා පාර්ට්ස් ඒ රට ඇතුලේ හදනවා ඇති. ඒකින්ද ඒවා අඩුවට ගන්න පුළුවන් ඇති. ඒවට අර වැඩ කරන්න පුළුවන් බාසුන් නැහැලා ඒවා හදන්න පුළුවන් කාර්මිකයෝ ඇති. එතකොට ඒ වාහනේ දැන් අපේ ලංකාවේ වුණත් කාලෙක මට මතකයි මේ අපේ තාත්තා ගාව තිබුණා Volkswagen කාර් එකක්. ඒ අර ඉබ්බෝ කාර් ගිල. ඔව් Volkswagen එක. ඔව් Volkswagen එක මෙහි හදන්න හිටියේ හරි මේ බොහොම ලිමිටඩ් බස්. හැබැයි මයිනර් එක හරි ජනප්‍රියයි. Volkswagen එකක් ගන්නේ නිකන් පොඩ්ඩක් අර ඔළුව අප්සෙට් කියලා කියන. ඔළුව අප්සෙට් කියන්නේ මේක මොකද එන්ජිම වැඩ කරන්නේ මේ අතට ඉස්සරහට තියෙන ටෝෂන් බාර් එකක් පිටිපස්සේ නිකන් තියෙනකොට කාර් එකේ රෝද මෙහෙම ටිකක් යනකොට මෙහෙම. ඉතින් ඒක. ඉතින් මේක මේ අපේ මිනිස්සුන්ට හරි අනික වතුර දාන්නේ නැහැ. ඕක එන්ජිමයයි කියලා කියනවා. ඉතින් මං කියන්නේ ඒ වුණාට බොරිස් මයිනර් එක Volkswagen කාර් එක මයිනර් එකට වඩා ඉතාලම මේ performance අතින් හරිම හොඳ වාහනයක්. හැබැයි ජනප්‍රිය මයිනර් එක. දැන් ඒ වගේ ඒ රටවලත් ඇතිනේ සමහරට අපේ ඇති ඒවට යවන්න පුළුවන් ජර්නි බස් එක කියන්නේ තාමතර මෙහෙ තියෙනවා. දැන් ඒවා අයින් කරලා මිනිස්සු අලුත් බස් ගන්නවා මෙහෙ යවන්න පුළුවන් නම්. දැන් අතරම අපේ මගී ප්‍රමාණයට යන්න බෑ. අර ස්කූල් මේ කියන්නේ පාසල් සේවාව තමයි දැන් පාවිච්චි කරන්නේ. අතරම අපිට එහෙම බස් ටිකක් මෙන් එකතු කරගන්න පුළුවන්. ඔය යාපනයේ පැත්තේ මොරිස් ඔක්සඩ් වාහන තාමත් පාවිච්චි කරන්නේ. ජගත් රාමනායක මැතිතුමනි හම්බන්තොට වරාය ගැන අපිට කියන්න කතාවක් තියෙනවා කියලා මට මුලින් කිව්වා. ඔව්. නෑ ඇත්තටම හම්බන්තොට වරාය මෙතුමා කිව්වා වගේ ඇත්තටම ඊටාම හොඳම තැනක තමයි ලෝකෙ පිහිටලා තියෙන්නේ. ආසියාවත් යුරෝපයත් අතර මැද තියෙන මූදයිනෙන් මූදු මාර්ගය නැව් යන ඊටාම ළඟම මේ තැන හැටියට හම්බන්තොට තෝරගන්න පුළුවන්. මම නැවතත් අර අපේ ව්‍යාපාරය එක්ක සම්බන්ධ කරලා කියනවා නම් දැනට ජපානයෙන් වාහන අප්‍රිකාව වගේ රටවල් වලට අරිනකොට ඒගොල්ලොන්ට
වාහන කෙලින්ම අප්‍රිකාවට අරින්න බැරි නිසා ඩුබායි වගේ ඩුබායි වල තියෙන වරායවල් තමයි බාර අරගෙන තියෙන්නේ ඒ වාහන එතන තියලා තියාගන්න. එතකොට ඒ වුණා ඩුබායිත් හරිම අමාරු වරායක් එතනට ඇතුළට යන්න නැව්වලට ප්‍රවාහනයට. ඒක එක හේතුවක් තමයි අප්‍රිකානු ජාතිකයන් කිව්වම ගොඩාක් එතන රටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ පාර අපේ රටට එන කට්ටියකෙත් ගොඩක් ඉන්නේ මේ රටවල් වල. ඒගොල්ලොන්ට ජපානයට එන්න බෑ. එක හේතුවක් දුර වැඩි. මේ අප්‍රිකාවේ ඉඳන් ජපානයට පැය ගණනක් ගුවන් යානේ අරගෙන යන්න ඕනේ. අනිත් එක වීසා ප්‍රශ්න තියෙනවා රටට ඇතුල් වෙන්න. ඒ වුණාට ඒගොල්ලෝ ජපාන් වාහන මිලදී ගන්න ඕනේ. ඒ ගන්න අවශ්‍ය තැන තමයි හදලා තිබ්බේ ඩුබායි වල මේ වාහන ජපානයේ තියෙන වාහන එතෙන්ට ගෙනල්ලා අප්‍රිකාවේ ඉන්න වෙළඳ මහතුන් එතෙන්ට ගෙන්නලා එතනින් අරන් යන්න කියන එක. ඉතින් ඊට වඩා අපිට මේ වෙලාවේ හැටියට දැන් වරායක් තියෙනවා, ඉඩකඩ තියෙන වරායක් තියෙනවා. එතකොට වාහන ශාස්ත්‍රයේ අපේ රටේ සෑහෙන කාර්මික අතින් හැම අතින්ම වාහන ගැන අපිට සෑහෙන පළපුරුද්දක් තියෙන ශ්‍රී ලාංකිකයෝ ඉන්න රටකට මේක අපිට පුළුවන් වුණොත් ඒ වෙළඳපොළ හම්බන්තොට ආශ්‍රයව තියාගන්න. එකක් තමයි අපිට එතන තියෙන මත්තල ගුවන්තොටුපොළට ඒ රටවල් වල ඉන්න කට්ටියට එන්න ලැබුණොත් එතනම බලලා ඒගොල්ලොන්ට අරගෙන පොඩ්ඩක් නිවාඩුවක් දවසක් දෙකක් ඉඳගෙන තමුන්ට අවශ්‍ය වාහනේ අරගෙන තව එතනින් නැව්ගත කරගන්න පුළුවන් තමුන්ගේ රටට. ඉතින් ඒක මං හිතන්නේ දූරදර්ශක ඒක මේ පාවිච්චි කරපු වාහන විතරක් නෙමෙයි. අපි එතන දැන් අලුත් වාහන හදන්න පටන් ගත්තත් ඒ වගේ දේවල් වලට ඒ වරාය මං හිතන්නේ දැන් අපි හදලා තියෙන ඒ ප්‍රදේශයේ සෑහෙන ඉඩකඩ තියෙන නිසා වෙන ලෝකේ ඕනෑම වරායක් එක්ක අපිට මං හිතන්නේ මේ ගබඩා කිරීමේදී ඉතාම පහසු මිලකට මේක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් මේ අවස්ථා අපිට තියෙන රටක් හැටියට දැන් පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක මේ වරාය කොච්චර වුණත් මම හිතන්නේ මේකේ තව ගොඩාක් ಜಾති අපිට තියෙනවා කරගන්න ඉදිරියට. ඒකේ විශේෂයෙන් මේ වාහන අපනයනය කරන කෙනෙක් හැටියට මට ලොකු මේ බලාපොරොත්තුවක් තියෙනවා මේක අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේ හොඳ තැනක ඉන්නේ ජගත් රාමනායක මැතිතුමනේ. දැන් අපි මේ පොදුරාජ මල්ලි මට රට මතක නැහැ. දියමන්ති හොඳටම තියෙන රටේ ලෝකෙ හොඳම දියමන්ති කර්මාන්තයත් උන් හදාගෙන. උන් දියමන්ති පිටින් ලෝකෙට විකුණනවා නෙවෙයි. ආශ්‍රිත බොට්ස්වානා වල දියමන්ති ආශ්‍රිත ඒ රටේ ජනාධිපතිවරයා සහ ඒ ආණ්ඩුව ජනප්‍රියලා තියෙන දියමන්ති කර්මාන්තය නිසා. දැන් අපි රබර් කිරි හෝ වේවා ඕනම නිෂ්පාදනයක අමුද්‍රව්‍ය තමයි ලෝකෙට පටවන්නේ. මෙතනින් එහාට යන්න ඔබ කරන යෝජනාව මොකක්ද? මේ අවස්ථාවක් කරගන්න පුළුවන් අපිට සදා. ඔව් නෑ ඇත්තටම දැන් අර කිව්වා වගේ ලේසිම වැඩේනේ අමුද්‍රව්‍ය හරින එක. තමුන් මහන්සි වෙල ඒක අමුද්‍රව්‍ය එකතු කරගත්තා. අමුද්‍රව්‍ය පිටරටට පැටවුවා. ඒකට එන මුදල ගත්තයි කියන ක්‍රමය තමයි පාරම්පරිකව අපේ රටේ හැදිලා තිබුණේ. මොකද මම හිතන්නේ පහුගිය කාලේ ඉතිහාසෙත් අපේ තිබ්බේ ඔක්කොම පිටරටට අරින එකක් නේ අමුද්‍රව්‍ය හදන මධ්‍යස්ථානයක් බවට තමයි පත් වෙලා තිබ්බේ. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් හාල් පිටරට අරිමු කිව්වට අපේ හාල් සමහර වෙලාවට පිටරට වලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපේ අතිරික්ත හදන හාල් අපේ රටට ගැලපෙන හාල් జాතියක් හැටියට හදන්න වෙනවා. ඒ වගේම පාන් අඩු කරන්න නම් අපි හාල් පිටි වලින් අර මෙතුමා කිව්වා වගේ ජපානයේ හාල් පිටි වලින් පාන් හදනවා. එතකොට සංජය මේ බතාව කියනවා මෙතුමා ඉන්න නිසා ඕන කඩේකට ගියම මහල් පිටි පාන් තියෙනවා. අපේ මේ මෝඩ මිනිස්සු මෙතන ඉඳන් පාන් පිටි තිරඟු පිටි වලින් විතරයි හදන්නේ. පාන් විතරක් නෙමෙයි. ඊට අමතරව මේ බිස්කට් වර්ග. එතකොට අර දැන් අපි කන පොටේටෝ චිප්ස් වගේ දේවල් ඔක්කොම හාල් පිටි ආශ්‍රිතව හදනවා. ඉතින් ඒවා තව රටවල් වලට අරින්න ඒක වෙනම රසක් එක්ක ඉදිරිපත් කරොත් මම හිතන්නේ හාල් ගෝනියක් අරින්නවට වඩා හාල් කිලෝ එකක ගාන අපිට මේ ආදායම් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආයෝජකයෝ මේ වෙලාවේදී අපිට හොයාගන්න පුළුවන් නම් එක රටවල් වල කියයි අපි කැමති මේ වගේ හාල් වලට අපිට මෙන්න මේ මොන හරි ඒ ආශ්‍රිතව අපේ රටේ හදන කර්මාන්ත ශාලා හදන්න තමයි අපි බලන්න ඕන. කර්මාන්ත ශාලා හරි ඒගොල්ලෝ එක්ක එකතු වෙලා මේ රටේ තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් මොකද්ද අපිට කරන්න පුළුවන් කියන එක තමයි මට හිතෙන්නේ. ඇත්තටම අර ඉස්සල්ලා කිව්වා වගේ හැම දෙයකටම අපි අමුද්‍රව්‍ය ගැන අරගෙන අපි දන්නවා අන්තිමටම හදන්නේ මොකද්ද කියලා. දැන් අර දියමන්ති හදන රට දන්නවා දියමන්ති ගෙනහිල්ලා වෙන ලෝකේ වෙන රටක කොහොමද විකුණන්නේ මොන විදිහටද ඒගොල්ලෝ එක් කරගෙන යන්නේ කියලා. අපිත් දන්නවා අපේ ගෙනහිල්ලා ඉල්මනයිට් වලින් මොනවද කරන්නේ. ඉල්මනයිට් ගෙනහිල්ලා ලෝකේ හොඳම වැඩිම මිලකට විකුණන්නේ ඉල්මනයිට් හැටියට නෙමෙයි. ඒකෙන් හදපු මේක මේ ප්‍රොඩක්ට් එකක් හැටියට. ඉතින් මට හිතෙන්නේ මේ අවස්ථාව කරගන්න ඕනේ පුළුවන් තරම්. අපිට එක දවසෙන් කරගන්න බැරි වෙයි. දැන්
ව්‍යාපාරිකයෝ ගත්තාම විශ්වාසය තමයි වැදගත්ම දේ. රටවල් දෙකක් අතර විශ්වාසය. දැන් මේ ව්‍යාපාරිකයා ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා කවුරු හරි හම්බුනොත් ඒ හම්බ වෙච්ච ව්‍යාපාරිකයෝ දෙන්න අතර යාළුකමක් ඇති වෙනවා. එක දවසක් හම්බුනත් කියනවා එයා මගේ යාළුවෙක් කියලා. ඉතින් ඒ වගේ ඇති වෙන යාළුකම අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන් වුණොත් අපේ රටට අවශ්‍ය කරන ද්‍රව්‍ය හදා ගැනීමට හොඳ අවස්ථාවක් මේකෙන් ලැබෙයි කියලා මම හිතනවා. ජගත් රාමනායක මහතුනි ජපානයේ ව්‍යාපාරිකයෝ කොහොම හිතන මිනිස්සුද කියන්නේ? එහි ඉන්න ස්වදේශික ව්‍යවසායකයින්ට දේශප්‍රේමය කියන එක අදාළයිද? නැත්නම් ඔවුන් ව්‍යාපාරිකයෝ විදිහට විතරද හිතන්නේ? නෑ මේකයි දැන් ජපානයේ එකක් තියෙන්නේ මේ ඒගොල්ලෝ ඔක්කොම කල්පනා කරන්නේ එකම සමාජයක් හැටියට. දැන් ව්‍යාපාරිකයෝ වුණාම එක ගෲප් එකක් හැටියට තමයි කල්පනා කරන්නේ. එක ගෲප් එකක් හැටියට හැමෝම ඉහළට යන්නේ කොහොමද කියන එක. ඒක ඇත්තටම රටට තියෙන ආදරය. රටේ තමුන් ජපාන් ජාතිකයන් කවදාවත් තමුන්ගේ රට දියුණුයි කියලා කියන්නේ නැහැ කටහරලා. අපි අනෙක් රටවල් ඔක්කොටම වඩා අපි දියුණුයි අපිට මේවා කරන්න පුළුවන් කියන වගේ දේවල් පිට වෙන්නේ නැහැ. දැන් අර ඉස්සලා කිව්වාගේ අම්බානි කියන එක්කෙනෙක් දෙන්නෙක් රටක බිහි වෙන ලොකුවට හැදෙන කට්ටිය. මේ ජපානයේ ක්‍රමයේ හැටියට තියෙන ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයෝ සියලු දෙනාම එකට නැගිටින්න වගේ හැඟීමක් තමයි තියෙන්නේ. එක සංගමයක් එකතු වුණා නම් ඒ සංගමයේ ඉන්න කට්ටිය ඔක්කොම කොහොමද එකතු වෙන්නේ කියන එක ගොඩක් වෙලාවට මේ ඉන්ෆර්මේෂන් ෂෙයාරින් කියන්නේ ඒගොල්ලෝගේ තියෙන මේවා රජයත් එක්ක එකතු වෙලා හැමතිස්සෙම රජය එක්ක සාකච්ඡා කරන මේ රැස්වීම් වලට ව්‍යාපාරිකයෝ එකතු වෙනවා. දැන් ටොයෝටා කම්පැනි, නිසාන් කම්පැනි වගේ ලොකු කම්පැනිස් ටික එකතු කරගත්තත් ඒගොල්ලෝ අතර තරංගයක් විශාල තරංගයක් තිබුණට ඒ රටක් හැටියට ඒ රටේ ආර්ථිකය එක්ක ගන්නකොට දැන් අපි කියමු පඩි වැඩි කරන එකක් නැත්නම් අපි බෝනස් දෙන්නේ මේ අවුරුද්දේ කොහොමද කියන වගේ සාකච්ඡාවලට මේ ව්‍යාපාර එකතු වෙලා කතා කරනවා. එකතු වෙලා තමුන්ගේ මට්ටමේ තියෙන ව්‍යාපාර එකතු වෙලා අපි කොහොමද මේ අවුරුද්දේ කොහොමද අපේ බජට් එක හදාගන්නේ කියන එක පවා එකතු වෙලා කතා කරනවා. ඉතින් මම හිතන්නේ පොඩ්ඩක් අනික් රටවල් වල එක්ක බලනකොට පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ජපානයේ ඒගොල්ලෝගේ මේ සංස්කෘතියත් එක්ක ගොඩ නැගුණ එකක්. ඉතින් මම හිතන්නේ අපිට ඒ ඔක්කොම ගන්න බෑ. නමුත් තව කාට හරි අත දෙන්න ඕනේ කියන හැඟීම මම හිතන්නේ අපේ ලංකාවේ ශ්‍රී ලාංකිකයන් අතර තියෙනවා නිතරම. නමුත් අර හැමෝම එක ගෲප් එකක් හැටියට නගා සිටමු කියන එක නෑ. මම හිතන්නේ ඒක තමයි මට වෙනසක් හැටියට පේන්නේ. දැන් මම වැඩ කරනවා මේ විශ්වවිද්‍යාලයේ ඔය තාක්ෂණික මේ විෂය ධාරාව අඳුන්ලා දීමේ කමිටු සමාජිකයෙක් හැටියට මම කියන්නේ දැන් ඒව තමයි අපි කරන්න ඕනේ. දැන් අපි මේ සයන්ස් පාක් එකකින් වෙන්නේ අර ලේත්මන් නොගේනවා. එයාට සමහරට අර විශ්වවිද්‍යාලයට එන්න තියෙන අර පාරම්පරික තියෙන මේ සුදුසුකම නැහැ. එයා අරගෙන එයාට අටපාස් අර සිල් මහත්තයා කිව්වා වගේ චොප් එක විතරයි සමහරට තියෙන්නේ. එයා අරගෙන ඇවිල්ලා විශ්වවිද්‍යාලයේදී එයා නොදන්න සබ්ජෙක්ට්ස් ටික එයාට එතනින් උඩට යන්න අර සිවිලිමෙන් උඩට යන්න තියෙන ඒ නොලෙජ් එක දෙනවා. දීලා විතරක් නවතින්නේ නැහැ. එතන තියෙනවා ෆන්ඩ්ස් තියෙන ඉතින් සල්ලි තියෙනවානේ. ඒගොල්ලෝ ෂෙයාර්ස් ගන්නවා අර මිනිහගේ ඉන්වෙස්ට් කරලා. ෂෙයාර්ස් අරගෙන ඒකට ඩිරෙක්ටර් බෝඩ් එකට හරි කවුරු හරි අරක ඉන්න විද්වතෙක් අපොයින්ට් කරනවා. එයා එතකොට මූල්‍ය කළමනාකරණය ටැක්ස් හදන්න අර මනුස්සයට. එයාත් එක ඩිරෙක්ටර් කරනවා. මොකද එකක් කන්ට්‍රෝල් එක තියාගන්න. කළා අවසානයේදී මෙහෙම උඩට දියුණු වෙලා ගිහිල්ලා පස්සේ එයාට දෙනවා chance එකක් ඒ ව්‍යවසායකයාට අර ආණ්ඩුවෙන් ගත්තේ මුදලට අර ලාභ දෙන්න ඕනේ අර කාලේදී ආණ්ඩුවේ තියෙන shares වලට මුදලට එයාට ආපහු මිලදී ගන්න පුළුවන්. Rolls Royce company එකේ CEO ඇවිල්ලා Shanghai Motor Show එකේ ඇවිල්ලා එයාගේ keynote address එක කළා. මම අහගෙන හිටියා. ලෝකේ Rolls Royce පාවිච්චි කරන්නේ ඇමරිකාවේ celebritiesලා. එංගලන්තේ හිටපු පරණ සල්ලිකාරයෝ එංගලන්තේ පාවිච්චි කරන්නේ. යුරෝපයේ මේ වගේ ඒගොල්ලෝ එක පාවිච්චි කරනවා. හැබැයි දැන් Rolls Royce කාර් පාවිච්චි කරන එක චීනේට ඇවිල්ලා තියෙනවා. කාර් ඒ දවස්වල ගාණක් කිව්ව මට මතක නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ වගේ 5 ගුණයකින් වැඩි වෙයි කියලා තව අවුරුදු 2ක් ඇතුළත සහ ලෝකේ වැඩිම Rolls Royce පාවිච්චි කරන අය චීන වෙයි කියලා. හැබැයි මම දකින වෙනස මේ CEO කියන්නේ මම දකින වෙනස මේ අර සෙලිබ්‍රිටිස්ටත් නෙමෙයි පරණ සල්ලිකාරයොත් නෙමෙයි වතුකාරයොත් නෙමෙයි චීනේ කාර්මික විප්ලවයෙන් පස්සේ නැගිලා ආපු මේ ව්‍යවසායිකයෝ තමයි මේවා පාවිච්චි කරන්න කියලා. කොච්චර බලන්න කොච්චර ලස්සනද කියන එක මේ රටවල් වලට ඒකයි අවශ්‍ය. අපි ඒ විශ්වවිද්‍යාලයට සීමා වෙලා මේ පාරම්පරික දැනුම විතරක් දීලා හරියන්නේ නැහැ. මේ පොත් පිට රටවල් ඉගෙනගෙන ඇවිල්ලා ඒ තියෙන ඒවා ඔල්ලන්ගේ ඔළුව වලට බස්සලා හරියන්නේ නැහැ. ඊට පස්සේ පිස්සෝ වෙනවා. ඇවිල්ලා කියන්නේ අර මට කිව්වා වගේ අර තියරි එක තමයි. දැන් මෙතුමා කිව්වා වගේ චීන ක්‍රමයේ ඒක. ජපානයේ ගත්තාම තියෙන්නේ ලබාගත් අධ්‍යාපනයේ ආයතනයට ආවට පස්සේ වැඩකට ගියොත් ආයතනයකට ඇතුළු වුණාට පස්සේ ආයතනයෙන් වෙනම ගුරුවරු ගෙනල්ලා ආයතන ඇතුළේදී ඔය දැනීම ලබා දෙන්න බලනවා. ඇත්තටම දැන් අපි ගත්තොත් එක ව්‍යාපාරයක ලොකු ව්‍යාපාරයක ඇතුළත ඉන්නවනේ පල්ලෙහා එක
ඒකට සපෝටිං වැඩ කරන වෙන ආයතන පොඩි ආයතන ඒකේ ඉන්න මේ ඒක කරගෙන යන ව්‍යාපාරිකයව එම ආයතනයට ගෙනල්ලා ආයතනයෙන් එයාට උදව් කරනවා. මේ යුනිවර්සිටි එක වගේ යුනිවර්සිටි මේ විශ්වවිද්‍යාලයෙන් සම්බන්ධ නැති වුණාට එයා වැඩ කරන ව්‍යාපාරය එයාට උදව් කරනවා. ඔය අවශ්‍ය මේ අධ්‍යාපන ලබා දෙන්න. ඒකට අපිට පේනවා ලෝකයේ දියුණු වෙන රටවල් වල මේ දියුණු වෙච්ච රටවල් වලත් මේ වගේ මොකක් හරි අධ්‍යාපනය පස්සෙත් ලබා දෙනවා. ඒ කියන්නේ තමුන් ව්‍යාපාරේ ඉන්නකොට තමුන්ගේ අඩුපාඩු හදාගන්න, තමුන්ගේ මේ මාකටිං නැත්තම් වෙළඳාම් වැඩි කරගන්න, ක්වොලිටි එක වැඩි කරගන්න, ඒ කරන දේවල් වලට අවශ්‍ය වෙනවා ඒ වගේ මේ සපෝට් එකක්. නැත්තම් එයාට ඒක දිගටම කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් මේ ආයතනය බලනවා මෙයාව අපි හදාගත්තොත් මෙයාගෙන් ලැබෙන අපිට ලැබෙන භාණ්ඩවල මේ ක්වොලිටි එක වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ අන්තිමට ඒ ආයතනයට බලපාන එකක්. ඒ වගේම තමයි අධ්‍යාපනයේ රටේ රජයේ සේවකයෝ ගත්තත් ඒ රටේ ආදායමට ගත්තත් ඒගොල්ලොන්ටත් එක එක විදිහට මේ රස්සාව කරන ගාමම උගන්වගෙන යන එක තමයි කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි. හරි. මට අත්‍යවශ්‍යයි තව එක විරාමයකට යන්න. මේ විරාමයෙන් පස්සේ අපිට විනාඩි 12ක් විතර තියෙයි මේ කතිකාවත අවසන් කරගන්න. විරාමයෙන් පස්සේ යලි කතා කරමු. විරාමෙන් පස්සේ අපි යලි ඇතුළාන්තයේ සජීව සංවාදයේ සමග පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව, ව්‍යාපාරික සමුළුව සහ ඊට සමාන්තරව තරුණ සමුළුව පැවැත්වෙනවා, මහජන සමුළුවක් තියෙනවා. විශේෂයෙන් අද අපි කේන්ද්‍රීය අවධානය යොමු කළේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව සහ විශේෂයෙන්ම ව්‍යාපාරික සමුළුව සම්බන්ධයෙන්. ඒ ගැන මේ කතිකාවතට අපි ගියේ. මෙතනදී අපට නිර්මාණය කරගන්න තියෙන අවස්ථාවන් පිළිබඳව එකිනෙකට සමාන්තර සමහර පරස්පර මත පවමතුන අපි හොඳ සංවාදයකට ගියා. ආචාර්ය රවිලියනක මැතිතුමනි මේ අපි එක තැනකදී කතා කළාන්නේ මේ ශේෂ්ත්‍රය ඇතුලේ ප්‍රායෝගික මිනිස්සු නිර්මාණය කරගන්න ව්‍යවසායකයා හදා ගන්නවා කියන තැන තමයි එක තැනකදීත් මතක් කරපු කාරණේ අපි සමහර වෘත්තීන් ගැන එහෙම ගිහිලා තියෙනවානේ විශ්වවිද්‍යාලයයි ඒ සම්බන්ධ ප්‍රායෝගික වෘත්ති අධ්‍යාපනය සම්බන්ධයි ටීචින් හොස්පිටල් දැන් අපි ශික්ෂණ රෝහල් සංකල්පයේ තියෙන එහෙමනේ මෙඩිකල් ෆැකල්ටි එක ඉගෙන ගන්නවා ඊළඟ ස්පිරිතාලෙන් ඒ ප්‍රායෝගික අධ්‍යාපනය ලබනවා අනිකුත් විෂයන් වලට අපි එහෙම තැනකට ගිහිල්ලා තියෙන බොහොම අඩුයි 6 මාසෙක ඉඳලා ළමයි දැන් මෙහෙටත් අපේ ආයතන වලටත් එනවා ඒ සම්බන්ධ ඉගෙන ගන්න ළමයි නමුත් ඒක තරම් විධිමත් නැහැ අපේ රටේ. ඔය ව්‍යවසායකයන් නිර්මාණය කරගන්න කතාවට අපිට බැයිද එහෙම අලුත් ආකෘතියක් හදාගන්න. අත්වශයෙන්ම ඒක දැන් අපි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි ක්‍රියාත්මක කරගෙන යනවා සෑහෙන දුරකට සංජීව. ඕක ඇත්තටම මේ මම පොඩි උදාහරණයක් කියනනම් අපිට ඔය අත්දැකීම හම්බුනේ මේ බොහොම කෙටියෙන් කිව්වොත් අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ දැන් ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටි එකට ඒ කාලේ කිව්වේ බකමුණු ෆැකල්ටි එක කියලා. අයියේ. ඒ කියන්නේ රැයට තමයි ලෙක්චර්ස් තියෙන්නේ. හවස 5 ඉඳලා රැය 8 වෙනකන්. ඊටු ටිකේදී ළමයින්ට ඒ අර දැන් වගේ අර ඉන්ටර්න් පීරියඩ් කියලා එකක් නැහැ. පොතක් ලියන්න ඕනේ නැහැ. හැබැයි ළමයි දැන් මම සේල්ස් රෙප් කෙනෙක් හැටියට වැඩ කරා 1983. ඊට පස්සේ කේක වෘත්ති වලට ගිහිල්ලා ඒ ලබාපු අත්දැකීම් හරිය වැදගත් වුණා. ඉතින් හැබැයි එකම දේ තියෙන්නේ ඔය විදිහට ඔය හරියට ඔය සැලසුම් කරන්න නැතුව කරන ක්‍රියාවලියකට වඩා මේක අර ඔබ කිව්වා වගේ වෛද්‍යවරයෙක් පළවෙනි වසරේ හෝ දෙවෙනි වසරේ ඉඳලා අවසන් වසර යනකම්ම එයාට සැලසුම්ගත අධ්‍යාපනයක ප්‍රායෝගික අධ්‍යාපනයක නිලෙන්න දීලා තියෙනවා. මේකෙදි මාස 6ක් විතර විශ්වවිද්‍යාලවල දැන් මැනේජ්මන්ට් කරන ළමයින්ට, ඇකවුන්ටන්සි කරන ළමයින්ට මේකට යන්න දීලා තියෙනවා. හැබැයි අපිට තියෙන්න ඕනේ ඔකට වඩා මම හිතනවා. මොකද දැන් ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයෙකුට කරන උපාධි තියෙන ඒ විෂය ධාරාවම තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ මේ විෂය ධාරාව BSc උපාධිය හදාරන ළමයින්ට තියෙන. හැබැයි මම කියන්නේ ඒගොල්ලන්ව මේ ඩවුන්ග්‍රේඩ් කරනවා නෙමෙයි බොහෝමයක් BSc ගණකාධිකරණය හදාරපු අය ලංකාවේ ඒ සාමර්ථ වැඩිම උපරිම ලකුණු ගත්ත අය තමයි මේ අයිලන්ඩ් රැන්ක්ස් තියෙන අය තමයි එතනට යන්නේ. මොකද එතන තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම මේ චාර්ටර්ඩ් වගේ දේවල් ක්වොලිෆයි වෙච්ච අය ළමයි තමයි ඉන්නේ. හැබැයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකුට අර ඩිග්‍රියක් විතරක් තියෙනවා වගේ 4 ගුණයක් විතර චාර්ටර්ඩ් ක්වොලිෆයි වුණාම පස්සේ මේ වරලත් ගණකාධිකරණය සමත් වුණාම තියෙනවා රැකියාව. මොකද පළවෙනි අවුරුද්දේ ඉඳලම ඒගොල්ලන්ට අර ට්‍රේනින් එක ඔඩිට් ෆර්ම් එකක අවශ්‍යයි ඒගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න. ඔබ කියන තැනට තමයි මමත් එන්නේ. මම හිතන්නේ අපේ තියෙන මේක ඇවිල්ලා මේ මැනේජ්මන්ට් වලට විතරක් කරලා හරියන්නේ නැහැ. අනික් මොන සබ්ජෙක්ට් එකට වුණත් ඒ ප්‍රායෝගික දැනුම සැලසුම්ගත ක්‍රමවේදයකට මීට වඩා කළ යුතුයි. එතකොට තමයි අර කිතුල් ගහේ සංස්කෘතිය අපිට දැම්ම කිතුල් ගහ ගැන කතා කරානේ. කිතුල් ගහ ගන්න උගන්වනවද කියලා අහුවනේ යුනිවර්සිටි එකේ. අන්න කිතුල් ගහ ගැන උගන්වන්න යන්න තමයි අර යන්න ඕනේ අපි අර කොහෙර තැනකට. ඒ කියන්නේ ප්‍රායෝගික අර කඩදාසි සුසුකමෙන් එහා ගිය දරුවෙක් හදාගන්න ඕනයි අපිට. අපි අවසානයේට මේන්නේ ජගත් රාමනායක මැතිතුමනි ඔබ අවසානයේ වෙනුවෙන් ලැබෙන මිනිත්තු කිහිපේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවේ සත්කාරකත්වය අපට ලැබුණා කියන ආරංචිය ලැබුණාම කොහොමද පුරවැසියෙක් විදිහට ඔබට මේක දැනුනේ? විශේෂයෙන් විදේශගත ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ ඉන්න කෙනෙක් මේ ගැන ඔබට දැනුණ අවංකව හැඟීම මොකක්ද?
නෑ ඇත්තටම මට තේරුණා මේ යුද්ධය ඉවර වෙලා මේ රට ආපු ගමනේ ඉතා ලොකු සන්ධිස්ථානයකට මේ එන්නේ කියලා. ඇත්තෙන්ම අපි දන්නවා දැන් ඔය වෙන අපි ගත්තොත් ඔලිම්පික් වගේ දෙයක් රටකට ගන්න මොනතරම් රටක් මහන්සි වෙනවද කියලා. ඉතින් ඊට වඩා ඔලිම්පික් කියන්නේ ක්‍රීඩාව සම්බන්ධයෙන් තව රටවල් වලට ආරාධනය කරලා තමුන්ගේ රටට ගෙන්නගෙන හඳුන්වා දෙන්න බලන මිත්‍රත්වය වැඩි කරන්න හදන එකක් මේ ළඟදී ජපානයේ ඔලිම්පික් 2020 දී ලබා ගත්තා. ඉතින් ඒ වගේ සලකලා බලනකොට මේක ඊට වඩා රාජතාන්ත්‍රික සුදු අන්තර්ජාතික නායකයන් රටට පැමිණෙනවා. මට අපරක් දෙන්න දැන් සියලු දේ දිනාගෙන තියෙද්දිත් ඇයි ජපානයේ 2020 දී ඔලිම්පික් දිනාගෙන ඒ තරම් තරඟයකට ඒ තරම් කලබලෙන් දැඟලුවේ ඒ අවස්ථාව ගත්තේ? ඉතින් ඒක තමයි. ඒ කියන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙන ගොඩක් දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් මේ මොකද හැම රටක ලෝකේ රටවල් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න නම් ආගන්තුක සත්කාරයක් කරන්න තමුන් උදව් කර තමුන් යාළු වෙන්න නම් මොකක් හරි සම්බන්ධයක්මක් ඇති වෙන්න ඕනේ. මම හිතන්නේ ඒ වගේ මේකක් තමයි බැලුවේ නැතුව ඒකෙන් ආර්ථික වාසියක් ලබා ගන්න විතරක් නෙමෙයි. ඒකත් එක්කම ඒ රටට අපිට ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් වගේ එකක්. ඉතින් මම කියන්නේ මෙම ලැබිච්ච අවස්ථාව ශ්‍රී ලාංකික මේක රජයේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ජනාධිපතිතුමාගේ වැඩක් නෙමෙයි. මේක මුළු රටම වග කියන්න ඕන වැඩක්. ලංකාවට ඇවිත් මේ රටකින් ඇවිල්ලා බහැලා මේ දවස් කිහිපය ගත කරන කෙනෙකුට මේ රට ගැන හොඳ හැඟීමක් දෙන්න ඕනේ කියලා අපි සියලු දෙනාම මේ වෙලාවේ කතා කරා. ඒකට සෑම පුරවැසියෙක්ම හම්බ වෙන කෙනෙකුට හිනාමුසු මුහුණෙන් කතා කරන්න පුළුවන් නම් උදව් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව මේක හොඳට කරගෙන යන්න. එතකොට ඒ අපේ රටේ මේ පුරවැසියෝ දැකලා ඒගොල්ලෝ මේ පණිවිඩය අරන් යනවා මේ රටේ හරිම හොඳ මිනිස්සු ඉන්නේ කියලා. අපි කතා කරා ව්‍යාපාර ගැන, අපේ තියෙන సౌందර්යය ඔක්කොම ආර්ථිකය ගැන, නැගී එන පාරවල් ගැන, වරායවල් ගැන. ඊ ඔක්කොටම වැඩි මිනිස්සෙගේ හිනාව මම හිතන්නේ ඉතාම වටිනවා. මම හිතන්නේ ඒ ගුවන්තොටුපළෙන් එළියට ඇවිල්ලා කොළඹ ගත කරන කාලේ අතරතුරදී අපි සියලු දෙනාටම පුළුවන් වුණොත් ඒ වගේ පිටරටින් හම්බ කෙනෙක් හම්බුනොත් එයාට අවශ්‍ය උදව්වක් හිනාමුසු මුහුණෙන් කතා කරන ආචාරශීලීව අපි කතා කරන්න පුරුදු වුණොත් මම හිතන්නේ ශ්‍රී ලංකාව කියන එක ලෝකේ ඉතාම ආචාරශීලී හොඳ රටක් කියන එක අපිට මේ නම ගෙනියන්න පුළුවන් වුණොත් මම හිතන්නේ අපි මේ ගෙන යන ගමන දේශපාලන වශයෙන් නැත්නම් මේ ආර්ථික වශයෙන් යන ගමනට ඉතාම මේ විශාල ශක්තියක් දෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ අපේ ආගන්තුක සත්කාරය ගැන ඉතිහාස ලේඛන තියෙනවා. ඒක තව අලුතෙන් ලෝකයට පෙන්වන්න. හරි. අද අපි මේ සංවාදය හමාර කරනවා. මම හිතනවා වෙන 아무තු ආකෘතියක් ඇතුලේ අපි හොඳ තැනකට ගියා කියලා මම වාදරෙන් ස්තුති කරනවා. මගේ දකුණු පස එහා කෙළවරේ ඉඳලා ජගත් රාමනායක මැතිතුමන් අපේ ඇරයුමෙන් මේ සංවාදයට සහභාගී වුණා. ඉඩක් ලැබිච්ච වෙලාවක මව්බිමට ආපු වෙලාවේ අප කළ ආරාධනය පිළිගත් ඔබතුමන්ට ස්තුතියි. සහ ඔබතුමන්ලා ලෝක සිතීමේ කොහරි ඉඳලා කරන කාර්යභාරය රටට කීර්තියක් කියලා අපි හැමදාම විශ්වාස කරන්නේ. අපි ඒ ගැන ආදරෙන් මතක් කරනවා. රවිලියනගේ මැතිතුමනි බොහොම ස්තුතියි. ඔබතුමන්ලා මේ රටේ ස්වදේශික ව්‍යවසායකයේ විදිහට රටේ ජාතික ආර්ථිකයේ වෙත හොඳ දායකත්වයක් සපයන කණ්ඩායමක්. නිසා මේ කතා කරන දේවල් මේ හරි ප්‍රායෝගිකයි. නැත්තම් එක දෙයක් කියනවා වෙන දෙයක් කරනවා නෙවෙයි. ඒ නිසායි මේ කතාව වටින්නේ. අපි ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමන්ට බොහොම ගෞරවයෙන් ස්තුති කරනවා. අත්දැකීම් කිහිපයක් එකට එකතු කරගන්න ඔබතුමා කතා කළා. රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු විදිහටත් විදේශගත අත්දැකීම් එක්ක සහ ව්‍යාපාරිකයෙක් විදිහට තිබුණු අත්දැකීම් සමග ඒ වගේම අපි ස්තුති කරනවා ආරච්චිල වික්‍රමනායක මැතිතුමන්ට. එතුමන් රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධව එතුමන්ගේ මතය යලි අද අපිත් එක්ක කතා කළා. බොහොම ස්තුතියි. අපි ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට යලි හමු වී කතා කරමු. ඔබට බොහොම වාසනාවන්ත සුබ දවසක්. අයිබෝන්.